ආයුබෝවන් ඔබ සම සාදරයෙන් පිළිගන්නවා ස්මාර්ට් ෆාමර් YouTube නාලිකාවට. අද මම ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්නේ පියවරෙන් පියවර දෙහි ගහකින් අත්තක් ලේය කිරීමෙන් පැලයක් සාදා ගන්න ආකාරය. අත්වශයෙන්ම දැන් අපි දෙහි පැලයක් හිටවල පැලයක් හදාගන්න කිව්වොත් අපිට අනිවාර්යෙන් අවුරුද්දක්වත් යනවා. ඒ පැලේ පරිණත භාවයට පස්සේ ඒක ගෙඩියි. මේ මම හඳුන්වා දෙන ක්‍රමෙන් මාස එකමාරක් ඇතුළත ගෙඩි සහිත මල් විපුණු දෙහි පැලයක් පරිණත දෙහි පැලයක් පොන්තියක වගා කිරීමෙන් දීගෙඩි කඩ ගන්න පුළුවන් මාසයක්. දැන් සරලවම මම මේ ගැන හඳුන්වා දීමක් කරනවා. මේ දෙහි කතාවල් කාලේ නම් මේකේ දෙහි අර මූලික දෙහි කරේ ලක්ෂණ සහිත දෙහි පැලයක් තමයි අපි දාම් සුළු කාලෙකින් කාලෙකින් බලදාව වැඩිපුර ගන්න පුළුවන්. මේ ශාකයේ ලක්ෂණ සහිත දාම වටිනා දෙහි පැල ලබා ගන්න ආකාරය. දැන් මම මේ ප්ලේයර් ක්ලිප් එක කරනවා වීඩියෝ එක කරනවා ඔයාලා බලන්න. මුලින්ම මෙන්න මේ වගේ කීයක් අරගෙන මම මේ කරන්නේ දෙහි අත්තක් ප්ලේයර් කිරීම. මෙන්න මේ ආකාරයේ රවුමට අඟලක පමණ පොතු වලල්ලක් ඉවත් කරගන්න. මේ ආකාරයෙන් අත කපා ගන්නකො පරිස්සමෙන් කරන්න කටු වෙන කටුවෙන් කරන්න ගන්න එපා. මෙන්න මේ ආකාරයෙන් සම්පූර්ණ රවුම දෙහියත් පොත්ත ඉවත් කරගන්න. බය වෙන්න එපා පරිස්සමෙන් කරගන්න වේගයෙන් කරන්න ඕනේ. ඊට පස්සේ මේ දෙහියත් මේ සුඹුලක් වගේ තියෙනවනේ. ඒ සුඹුල ටික මෙහෙම පුරන්න. ඒකට හේතුව මම පස්සේ කියා දෙන්නම්. මේ හොඳින් පුරන්න. පුරලා මේ ආකාරයෙන් මේක සුඹුල ඉවත් කරගන්න. මේ පසුව මෙදුව ඉන්නවා මට උදව් කරනවා. මේකට ඇතුළට දාන 10 ටික ගෙනත් දෙන්න. ඔයාලා මේ ඉතින් ඉක්මනට ඊට මෙන්න මේ ආකාරයෙන් මේ විදිහට ඊපස්සේ මේකට මේ වෙන පොඩි පිටුවක් ගන්න. ආකාරයෙන් පස්සේ දාගන්න. ඒකට අලු මිශ්‍ර පස් తీරන වැඩි හොඳයි. මේ විදිහට පොලිතීන් එක උඩට දාලා මේ ආකාරයෙන් අපි පොත්ත ඉවත් කරගන්න ආලද කොටසට තියලා මේ ආකාරයෙන් අදින් වෙලා ගන්න ලබනවා. ආකාරයෙන් බලවත් දෙනවා නෙමෙයි. අදින් වෙලා ඒක ප්‍රවේශයෙන් කරගන්න ඕන. මොකද අටු වෙන්න පුළුවන්. පස්තික එහෙම යන්න පුළුවන්. උලන් වදින්න නැති වෙන්න. උලන් නොවදින්න වතුර නොයන්න මේ අදින් වෙලා. කලබලයක් නෑ. දැන් අපි කිරීම කරගෙන අවසන්. මම තව ටිකකින් පෙන්නන්නම් මේ ආකාරයෙන් අත්ත බැඳලා පැලයක් හදාගෙන පොත්තියේ හිටවපු පැලයක්. Mami